හරි හායි කොහොමද ඔයාලට? මම මේ ඉන්නේ BTC chat එකේ. ඔයාලට මතක ඇති සමහර බලපු අයට මතක ඇති. අපි ගිය සතියේ BTC වල ඇනලයිස් එකක් කරා. මම කිව්වා BTC එක සෙල් එකක් යන්න පුළුවන්. මේ වගේ ඒරියා එකකට ඇවිල්ලා ගොඩක් දුරට BTC එක සෙල් වෙන්න පුළුවන් කියලා. ඔයාලට මතක ඇති කිව්වා. එහෙම නැත්නම් දිගටම අප් වෙන්න පුළුවන් කියලා. හැබැයි මගේ මෙන්න මේ විදියට මම කිව්වා මේ BTC එක සෙල් වෙන්න පුළුවන් කියලා. මම කිව්වා මෙතනදී ගොඩාක් දුරට chance එක තියෙන මේ BTC සෙල් වෙන්න කියලා. අපි මේ BTC එකේ buy එක අයින් කරගමු දැන්. අයින් කරගෙන බලමු දැන් මේ සෙල් එකේ කොහොමද කන්ෆර්මේෂන් තියෙන්නේ කියලා. order flow පැත්තෙන් අපි පොඩ්ඩක් මේක බැලුවොත් බලන්න මේ මාකට් එකේ මේ සෙල් එක ඇවිත් තියෙන තරම් මේ සෙල් එකට කොච්චර හොඳ වොලියුම් එකක් දීලා තියෙනවා. ඕනකට මම සාමාන්‍යයෙන් බැලුම් පේනවා මෙන්න මේ ඒරියා එකේ මේ සෙල් එකට ලොකු වොලියුම් එකක් තිබිලා තියෙනවා. හොඳ ප්‍රෙෂර් එකකින් සෙල් එක ඇවිත් තියෙනවා. right? එතකොට බලන්න ඊට සාපේක්ෂව මේ ගිහින් තියෙන බයි එක. මෙතන ඉඳන් මෙතන පොඩ්ඩක් බයි වෙලා මාකට් එකේ රේන්ජ් ලොකුවට බයි කියනොත් දැන් මේක රේන්ජ් එකක් වගේ ගිහින් තියෙන්නේ. එතකොට ඔය ඒරියා එක බැලුවොත් තමයි ඔය ඒරියා එක අර ඒරියා එකට සාපේක්ෂව ඔයාලට පේනවා බොහෝම අඩු වොලියුම් එකක් තියෙන. මේ බලන්න. මේ ඒරියා එකේ තියෙන සාමාන්‍ය අඩු වොලියුම් එක. මේ ඒරියා එකේ හොඳ වොලියුම් එක. හොඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මාකට් එක සෙල් එකට. හැබැයි මේ buy එකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මොකද මේ BTC සෙල් වෙනවා BTC සෙල් කරනවා කියලා මිනිස්සු දැන ලකුවට මේක ආපහු හෝල්ඩ් කරන්න බයි කරන්න පෙළඹෙනව අඩුයි. මොකද මේ මාකට් එක ගෙනාවේ සෙලර්ස්ලා. ඒකට මාකට් එක ඉන්නේ සෙලර්ස්ලා. ඒක තමයි සරල સિદ્ધාන්තය. එතකොට මේ මාකට් එක ගොඩාක් දුරට ඉඳ තියෙන්නේ ආපහුම මේකයි කියන්නේ සෙල් වෙන්න තමයි. එතකොට අපි බලමු මේ සෙල් එකට කොහොමද දැන් කන්ෆර්මේෂන් හැදිලා තියෙන්නේ කියලා. මම එදා කිව්වා මේ එදා ඇඳගත්තු ඒවා තාම තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයට මාකට් එක ගිහිල්ලා සෙල් වෙන්නත් පුළුවන්. මේක ඒ කිව්ව විදියටම මේ ප්‍රමාණයට ඇවිල්ලා මාකට් එක මේ හරියට නිකන් ආපහු සෙල් වෙලා තියෙනවා. එතනදී ආපහු ටිකක් අප් එකක් ගිහින්. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ මෙතනට ගිහිල්ලා මේ තියන්නේ ඇඳගත්තු. මෙන්න මෙතනට ගිහිල්ලා මේ ඒරියා එකෙන් රිජෙක්ෂන් එකක් දීලා මාකට් එක බොහෝ දුරට සෙල් වෙයි කියලා. මේ ඒරියා එක. මෙතන මේ තියෙන හයි වොලියුම් ලොට් එකක්. ඕඩර් ෆ්ලෝ ගැන සාමාන්‍ය හරි අයිඩියා එකක් තියෙනවා. ඒ දන්නවා මේ හයි වොලියුම් ලොට් එක කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ ඒරියා එක. දැන් මම හිතනවා කොහොමත් මාකට් එක මේ ඒරියා එකෙන් සෙල් වෙනවා මේ ඒරියා එකෙන් නැතත්. දැනටත් මාකට් එක දැන් තියෙන තැන අපි බැලුවොත් ওই දැන් තියෙන තැන මාකට් එකේ ඇත්තටම තියෙන්නේ මෙන්න මෙහෙම බලන්න මේ තියෙන්නේ ලෝ වොලියුම් එක. සාමාන්‍ය ලෝ වොලියුම් එකක් කියන්නේ මාකට් එක ඉන්ට්‍රස්ට් එකක් තිබිලා නැති සෙල් වෙලා මේ ට්‍රේඩ් වෙලා නැති ඒරියා එකක්. ඔය වගේ ඒරියා එකකට මාකට් එක ආය ආවම කොහොමද එතනට රියැක්ට් කරනවා මේ හරියට මෙතන හොඳ කී ලෙවල් එකක් මේ. මෙතන ලෝ වොලියුම් එක. මේ VWAP එක අපි බැලුවොත් මේ ආපු සෙල් එක කියලා පොඩ්ඩක් පොඩි ළඟ ටයිම් එකකට VWAP එක ගහනකොට හරියට මිඩල් බෑන්ඩ් එක. මේ දෙකටම සපෝට් කරලා දැන් හොඳ කී ලෙවල් එක තියෙනවා. දැන් මෙතනින් මාකට් එක ෂෝට් ටයිම් කොහොමද තව පහළට එන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ මාකට් එක ටිකක් හරි පහළට එනවා. හැබැයි මේ පහළට එන එක ෂුවර්ම කරන්න බෑ. බොහෝ දුරට මේ පහළට එන එක 70%ක් 75% chance එකක් තියෙනවා මේ හරියෙන් ආපහු මෙතනට යන්න. මේ ගිහිල්ලා මේ යන යෑම මේ ඒරියා එක ඇතුළෙන් රිජෙක්ට් වුණොත් කෝ සෙල් එකක් යනවා. එකපාරේ එන්නේ නැහැ මේ හරියට ආපහු වෙවිලා මෙහෙම උඩට ගිහලා මෙහෙම මේ මාකට් එක සෙල් වෙනවා. මෙතනිනුත් සමහර විට සෙල් වෙන්න පොඩි chance එකක් තියෙනවා මේ සෙල් එක දිගටම අදින්. හැබැයි ලොකු chance එකක් තියෙන්නේ මේක ඔයගොල්ලෝ කවුරු හරි ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් එකක් ගන්න මේ ඒරියා එකේ ඉඳන් මෙන්න මේ ඒරියා එකට වගේ වෙනකන් මෙතනින් එහාට යයි කියන එක අපිට ෂුවර් කරන්න බෑ ලොකු මාකට් එක එන්න පුළුවන්. හැබැයි මේ මාකට් එක මෙතනට ආවොත් මේ ඒරියා එකට ඇවිල්ලා මෙතනින් තමයි මේ සෙල් එක පටන් ගන්න මාකට් එකේ ක්‍රෑෂ් එක. ඔයගොල්ලෝ බලන්න ලබන සතිය දෙක ඇතුළත මේ ක්‍රෑෂ් එක වෙන්නේ. තව සතියක් දෙකක් ඇතුළත. මේක කොහොමත් මාකට් එක මේ ඒරියා එක කවර් කරයි තව සතියක්වත්.
මේ ඒරියා එක ඇතුළත සතියක් දෙකක් ඉඳලා මාකට් එක ක්‍රෑෂ් වෙනවා BTC බොහෝ දුරට. ඔයගොල්ලන්ට තව කන්ෆර්මේෂන් ටිකක් පෙන්වන්නම් සාමාන්‍යයෙන් දන්න අයට අයිඩියා එකක් ගන්න ඔයගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න ඔයාලට පාවිච්චි කරන්න. දැනටත් මෙතන මේ පේනවා නේද ලොකු එක්ස්ප්ලෝෂන් එකක් වෙලා තියෙනවා මාකට් එකේ. මේවා මේ අදගත්ත දේවල් මම මේ මෙච්චර අපි මේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩ් කරද්දි මෙච්චර මේවා දේවල් ඇඳ ගන්න ඕනේ නැහැ. ඔයාලට මම මේ ක්ලියර් වෙන්න හින්දායි ඇඳලා තියෙන්නේ. පාවිච්චි කරලා තියෙන ඔක්කොම මේ දේවල් බලලා ඉවරලා ඩිලීට් කරගෙන chart එක ක්ලියර් කර ගන්න ඕන ඔක්කොම කලින් අපි ට්‍රේඩ් එකක් ගන්න ට්‍රේඩ් එක ඇනලයිස් කරන්න කලින්. මේ ගොඩාක් දේවල් ගහගත්තම ඉන කම්ප්ලිකේට් වුණාම මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්න ඕනේ. right. දැන් මේ මම ඉන්නේ වන්න මේ බලන්න මේ මාකට් එකේ මේ ඒරියා මෙන්න මේ ඒරියා එකට මාකට් එක ආපහු හරියටම ඒ ඒරියා එකට නම් ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා. අපි මේ ඩෙල්ටා ප්‍රෙෂර් එක පැත්තෙන් බැලුවොත් CDV එක පැත්තෙන් මේ බලන්න කොච්චර ગેප් එකක් තියෙනවද කියලා. මාකට් එක ආවට මෙන්න මේ ඒරියා එකට මාකට් එක මේ ඒරියා එකේ ඉඳන් ආපහු මේ ඒරියා එකට ආවට ඩෙල්ටා වල ප්‍රෙෂර් එක මේ ඒරියා එකෙන් ඩෙල්ටා රිජෙක්ට් වුණාට මෙහෙට ගිහිල්ලා නැහැ. මෙතනින් තියෙන්නේ. එතනින් හැරිලා යනවා. මේක එක්සෝෂන් එකක් හොඳ. මේ එක්සෝෂන් එකෙනුත් අපිට හිතා ගන්න පුළුවන් මේ මාකට් එක තව ටිකක් සෙල් වෙනවා කොහොමද. මේ ඒරියා එකට හෝ මේ ඒරියා එකට සෙල් වෙනවා කියන්නේ. ඒ වගේම එක්සෝෂන් එකක් හෝ ඇබ්සෝප්ෂන් එකක් අර උඩදී දීලා ඊළඟට මාකට් එක ගොඩාක් දුරට සෙල් වෙයි ලොකුවට. ඉතින් ට්‍රේඩ් කරන අයට පොඩි අයිඩියා එකක් ගන්න මම ඔය පොඩ්ඩක් අපි කරන ඇනලයිස් වලින් පොඩි සරලම දේවල් ටිකක් ඔය කිව්වේ ලොකුවට ලොකු දේවල් සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නිසා. එතකොට මේ BWAP මිඩල් බෑන්ඩ් එක කියන්නේ හොඳ රිජෙක්ෂන් ඒරියා එකක්. හොඳ වැලියු ඒරියා එකකට මාකට් එක ඇවිල්ලා තියෙනවා. දැන් මාකට් එක තියෙන හොඳ වැලියු ඒරියා එක. සෙල් ඕ බයි කරන්න පුළුවන්. එතකොට ඔය වගේ එතකොට අපිට මේ CDV එකෙන් ප්‍රෙෂර් එකෙන් බලා ගන්න පුළුවන් මාකට් එක රීඩ් කරන්න පුළුවන්. තව ඔයාලට මේකට ෆුට්ප්‍රින්ට් එකෙන් කන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඔය වගේ ඕඩර් ෆ්ලෝ වල එතකොට අපිට මේ OI ඉන්ට්‍රස්ට් එක බලලා ට්‍රේඩ් එක ඇනලයිස් කරන්න. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඕඩර් ෆ්ලෝ පැත්තෙන් ෂුවර් ට්‍රේඩ් එකකට හොඳ කන්ෆිඩන්ස් පිට ට්‍රේඩ් එකක් ගන්න ඕගොල්ලන්ට බලන්න පුළුවන් දේවල්. මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. අපි බලමු ඉන්නේ විදිහට හීට් මැප් එක පොඩ්ඩක් මේ බලන්න මාකට් එකේ තියෙන හීට් මැප් එක. මම මේ ඉන්නේ ලික්විඩේෂන් හීට් මැප් එකේ. එතකොට ඔයාලට පේනවා මාකට් එකේ මෙන්න මේ ඒරියා එකේ ලොකු ලික්විඩේෂන් එකක් තියෙනවා. මේ මාකට් එක මේ ඒරියා එකට ආවොත් ඒ කියන්නේ මේ මාකට් එකේ මේ හරියෙන් සෙල් ගත්ත ගොඩාක් අය ඉන්නවා ලික්විඩේට් වෙන්න මෙතනදී. මේ හරියෙන් සෙල් දාපු අය මේ මාකට් එක දිගටම සෙල් වෙයි කියලා අයිඩියා එක නැතුව මේ නොලෙජ් එක නැතුව මේ මාකට් එක රීටෙස්ට්මන්ට් එකක් යනවා කියන එක දන්නේ නැතුව මෙතනින් සෙල් එක අරගෙන ලොකු ඒරියා එකක් ලොකු පිරිසක් ඉන්නවා මෙතනදී ලික්විඩේට් වෙන්න දැන් මේ ඒරියා එකට මාකට් එක බොහෝ දුරට ඒකයි ආපහු යන්නේ කියන්නේ මෙන්න මේ ලික්විඩේෂන් එක දීලා තමයි BTC ආපහු සෙල් වෙන්නේ මේ පැත්තට බොහෝ දුරට ඔය බලන්න මාකට් එකේ සෙල් දාපු අය ගොඩාක් ඉන්නවා මේ හරියට ගියත් මේ තව ලොකු ඈතින් සෙල් දාපු අය ඉන්නවා කොහොමත් මේ ළඟම තියෙන ලික්විඩේෂන් ඒරියා එක පැත්තට මාකට් එක යනවා ලික්විඩේෂන් පැත්තෙන් බැලුවොත් ඔන්න ඔය වගේ ඕඩර් ෆ්ලෝ පැත්තෙන් ට්‍රේඩ් කරන්න ඕගොල්ලන්ට ගොඩාක් කන්ෆර්මේෂන් ගන්න පුළුවන් තව ගොඩාක් දේවල් ඔය වගේ දැනගන්න පුළුවන් ඉතින් ඔය වගේ විස්තර දැනගන්න ඕන වැඩි විස්තර දැනගන්න ඕන වැඩි දුර ඉගෙන ගන්න වැඩි දුර ඕඩර් ෆ්ලෝ එහෙම ඉගෙන ගන්න කාගේ හරි අයිඩියා එකක් තියෙනවා ප්‍රොෆෙෂනල් මට්ටමේ ට්‍රේඩ් කරන්න ඇත්තටම රිටේල් ට්‍රේඩර්ස්ලා නම් රිටේල් ට්‍රේඩර්ස්ලා වගේ නිකන් රිටේල් කන්සෙප්ට් ෆලෝ කරලා ට්‍රේඩ් කරලා නම් මේ ට්‍රේඩින් වලින් ගොඩ එන්න අමාරුයි ඒ වගේ දේවල් නම් ඉගෙන ගත්තත් තේරුමක් නැහැ ඇත්තම කතාව. ඉතින් මේ අපි ඇත්තටම try කරන්නේ හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ ට්‍රේඩර්ස්ලා ටිකක් හදන්න. අපිත් ගොඩ යන ගමන් එතකොට අපි ට්‍රේඩ් කරගෙන යන ගමන් ඒගොල්ලෝ අනිත් අයත් හොඳ ටීම් එකක් හදාගන්න තමයි මගේ බලාපොරොත්තු ඇත්තටම. අපිට දැනටමත් ඉන්නවා මගේ ඔයගොල්ලෝ දාන ඇති ක්‍රිප්ටෝ ලෙජන්ඩ් ගෲප් එක ක්‍රිප්ටෝ ලෙජන්ඩ් අපේ WhatsApp ගෲප් එක තියෙනවා ෆ්‍රී එකේ සම්පූර්ණ දෙන කන්ටෙන්ට් ඔක්කොම දෙන්නේ ඒකට ක්‍රිප්ටෝ ලෙජන්ඩ් අපේ තියෙනවා YouTube channel එක තියෙනවා ඔයගොල්ලන්ට ඒකේ තියෙන සියලුම පරණ කලින් දාපු වීඩියෝස් වල ඉඳන් හැමදේම බලන්න පුළුවන් ගිහිල්ලා ක්‍රිප්ටෝ ලෙජන්ඩ් ආට එතකොට අපේ තියෙනවා Facebook group එක Facebook page එක ඒකෙත් දැනට followers ලා 8000ක් විතර ළඟ වෙන්න තියෙනවා ඉන්නවා
ඕගොල්ලන්ට ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුත් අප්ඩේට් හැමදේම ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ගිහිල්ලා මම ලින්ක් ටික දාලා තියෙනවා WhatsApp channel එකේ අපේ හැම එකේම. ඔය හැම තැනකම ওই links ටික තියෙනවා. එතකොට ඊටත් අමතරව ඔය හැම දෙයකින්ම ඕගොල්ලන්ට free ඉගෙන ගන්න chance එක තියෙනවා. අපි පුළුවන් විදියට වෙලාවක් තියෙන වෙලාවට free හැමෝටම ওই දේවල් ඉගෙන දෙන්න. ඉගන්න. ඒ වෙලත් ඇත්තටම මට ඕන කවුරු හරි ඉන්නවනම් ප්‍රොෆෙෂනල් මට්ටමේ ට්‍රේඩ් කරන්න ටයිම් එක දෙන්න පුළුවන් මාස දෙකක්. මට ඇත්තටම ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් මාස දෙකක් කැප වෙලා ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා. මාස දෙකක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍ය දැනීමක් බේසික් නොලෙජ් එකක් තියෙන ට්‍රේඩින් ගැන කෙනෙක්ව මට පුළුවන් ගොඩ දාන්න. අපිට පුළුවන් ගොඩ දාන්න. මම සහ මගේ ටීම් එකේ ඉන්නවා තව සඳුන් සංදීප කියලා මල්ලි කෙනෙක් ඇඩ්මින්. අපි දෙන්න මේ ඕඩබ්ලෝ පැත්තෙන් ඉගෙන ගත්ත හැම දෙයක්ම සරලව උගන්වලා ඕගොල්ලෝම අනිවාර්යෙන් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් තත්ත්වයට ගේන්න පුළුවන් තියෙන නොලෙජ් එකක් සහ කන්සෙප්ට් එකක් අපි හදාගෙන අපි මේක නිකන් අර Zoom වලින් කරන ක්ලාස් එකක් විතරක් නෙමෙයි. අපේ ක්ලාස් එකේ අන්තර්ගතය තමයි Zoom එකෙන් සාමාන්‍ය සතියට දවස් දෙකක් හෝ තුනක් ලයිව් කරනවා. ඒ කරලා ඉවරලා පැය දෙකක දෙකමාරක කෝස් එකක්. ඒ දවසකට කොහොමද ලයිව් එකක් යනවා. ඊට අමතරව අපේ ටෙලිග්‍රෑම් එකේ ගෲප් එකක් තියෙනවා. හැමෝටම වෙන වෙනම ටොපික්ස් හදලා chat room වෙනම දාලා එතකොට රෙකෝඩින් වලට වෙනම ඒකේ ටොපික් හදලා තියෙනවා. සම්පූර්ණ වර්ක්ෂොප් එකක් වගේ. එතකොට හැම ළමයාටම අදාළ වෙන වෙනම තියෙනවා. ඒගොල්ලන්ට අදාළ වෙන වෙනම තියෙනවා ටොපික්ස්. අපේ ක්ලාස් එකේ ළමයි 20ක් ඉන්නවනම් මේ ළමයි 20ගෙම ළමෙන් හැදිච්ච ටොපික් 20ක් තියෙනවා. එතකොට එයාලගේ හෝම්වර්ක්, එයාලා කරන දේවල්, එයාලට තියෙන ප්‍රශ්න මේ හැම එකම වෙන වෙනම ඒගොල්ලෝ දානවා. එතකොට ඒ හැම එකම අපි බලලා ඒගොල්ලෝ ඉන්න මට්ටම තේරුම් අරගෙන ඒගොල්ලන්ට ගැලපෙන ට්‍රේඩින් සිස්ටම් එක හදලා දීලා ඒගොල්ලොම කොහොම හරි කරලා ප්‍රොෆෙෂනල් ට්‍රේඩින් මට්ටමට ගන්නවා. දැනට අපේ පළවෙනි බැච් එක දැන් බොහෝ දුරට ඉවරයි. ලබන සතිය ඇතුළත පළවෙනි බැච් එක ඉවරයි. දැනටම ඉන්නවා අපේ මේ පළවෙනි බැච් එකේ ප්‍රොෆෙෂනල් මට්ටමේ හොඳට ට්‍රේඩ් කරගෙන යන සෙට් එකක් ඉන්නවා. භාගයට භාගයක්ම දැනට ඉන්නවා. එතකොට තව කිහිප දෙනෙක් ඉන්නවා වීඩියෝස් ටිකක් බලන්න පරක් වෙලා ඒගොල්ලෝ සාමාන්‍ය මට්ටමේ තමයි ඉන්නේ. ඊළඟ සතිය ඇතුළත ඒගොල්ලෝම අනිවාර්යයෙන්ම ගොඩ දානවා කොහොම හරි ඒගොල්ලොත් හැදීගෙන යන ගමන් ඉන්නේ. ඔන්න ඔය වගේ. ඕගොල්ලන්ට සීරියස් ට්‍රේඩ් කරන්න, ඇනලයිස් කරන්න, ප්‍රොෆෙෂනල් මට්ටමේ ට්‍රේඩින් කරන්න ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කවුරු හරි ඉන්නවනම් වැඩිදුර විස්තර ඕන වින්ටර් කෝස් එක ගැන දැනුවත් කරන්න. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හැමෝටම රෙකෝඩින්ග්ස් දෙනවා Zoom වලට අමතරව. ඊට අමතරව අපේ සිග්නල් ගෲප් එකක් තියෙනවා. එතකොට ඔය අපි හැම ක්ලාස් එකකම එකතු වෙන හැමෝම මේ සිග්නල් ගෲප් එකට එකතු කරගන්න. ඒක නිකන් සිග්නල් ගෲප් එකක් නෙමෙයි. මේ සිග්නල් කියලා මම නික අපි සිග්නල් දීලා සිග්නල් වලට ට්‍රේඩ් කරන්නේ මේ. ඒකෙදි වෙන්නේ අපේ ඕඩර් ෆ්ලෝ කමියුනිටි එකේ ඉන්න හැමෝම අපේ ප්‍රොෆෙෂනල් මට්ටමින් ඉගෙනගෙන ඉන්න හැමෝම ගන්න ඇනලයිස් ඉදිරියේදී දිගටම ওই ට්‍රේඩ් ඔය ගෲප් එකේ අපි අප්ඩේට් කරනවා. එහෙම වැඩසටහනක් තමයි යන්නේ. හරි. එතකොට ඒ ගැන ඔයගොල්ලන්ට කාට හරි වැඩිදුර විස්තර ඕන නම් මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අපේ ගෲප් එකේ ඇඩ්මින් සතුන්ට මැසේජ් එකක් දාන්න. දාලා ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හැමෝටම බෑනේ. සමහර අයට සල්ලි ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම වුණත් මම ඔයාලට දෙන එකම අයිඩියා එක තමයි ඔළුවට දාගන්න. ඕගොල්ලෝ බොරු දේවල් පස්සේ ට්‍රේඩින් වල යන්න එපා. බොරුවට ඔය අතේ තියෙන පොඩි ගාන හරි නැති කරගන්න එක දෙයක් කරන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගන්න. ට්‍රේඩින් වලින් ගොඩ යන්න. හොයලා බලන්න ලෝකේ ඉන්න අපේ දැනට ඉන්න හොඳම ට්‍රේඩර්ස්ලා මොන වගේ කන්සෙප්ට්ද පාවිච්චි කරන්න කියලා බලන්න. ඔය ඇන්ඩ්‍රියා සිමිටන්ස්ලා, එතකොට ෆැබියෝලා, එතකොට අපේ ඔය වගේ ගොඩාක් ඉන්න සුපර් ට්‍රේඩර්ස්ලා ඉන්න, වර්ල්ඩ් වයිඩ් ට්‍රේඩර්ස්ලා ඉන්න මොනවද පාවිච්චි කරන්න කියලා බලන්න. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඕඩර් ෆ්ලෝ කන්සෙප්ට්. එතකොට මාකට් එකේ ඕඩර්ස් කොහොමද වැටෙන්නේ, ලික්විඩිටි කොහොමද තියෙන්නේ, ඔන්න ඔය දේවල්. ඔය වගේම දේවල් වලින් තමයි ඒගොල්ලොත් ගොඩ ගිහින්. ඉතින් අපිත් කරන්න ඕන කවුරු හරි හරියට කරපු හරියට ගියේ කරලා ගොඩ ගිය දේවල් මිසක් නැතුව නිකන් බොරුවට රිටේල් ට්‍රේඩර්ස්ලා කරන හැමදේම කරලා ඔයගොල්ලන්ට ගොඩ යන්න අමාරුයි. ඉතින් ඒ වගේ විස්තරයක් තමයි මේ අන්තිම කොටක වලට කිව්වේ. හරි. එහෙම කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. අනිත් එක ලොකු මුදලක් අය කරන්නේ නැහැ ඔයගොල්ලෝගෙන්. ලංකාවේ දැනට තියෙන අඩුම මුදලට ඔයගොල්ලන්ට ඕඩර් ෆ්ලෝ ඉගෙන ගන්න පුළුවන් සරලම විදියට. පිටේ අඬලෝ ගන්නන්නේ බර වචන වලින් ලොකුවට නෙමෙයි හැමදේම සරල කරලා පොඩි ළමයෙක්ට පවා තේරෙන මට්ටමේ බේසික් මට්ටමේ ඉන්න ඕන කෙනෙක්ට තේරෙන මට්ටමේ ඉඳන් කියලා දෙනවා. ඕගොල්ලන්ට රුපියල් 35000 40000 50000 දීලා
ඉගෙන ගන්න බැරි මට්ටමේ දේවල් ටිකක් අපි කොහොමත් අපි මේ පොඩි පුතලකට අපේ සාමාන්‍ය චාර්ජ් එක රුපියල් 15000ක් වගේ වෙන්නේ මේ සතිය ඇතුළත ඒ වුණාට ජොයින් වෙන හැමෝටම 2500ක තව ඩිස්කවුන්ට් එකක් එක්ක එතකොට ඔයගොල්ලන්ට 12500ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ මුදලට ලංකාවේ ඕඩර් ෆ්ලෝ ඉගෙන ගන්නවා කියලා කියා හිතන්නවත් බෑ ඇත්තට. ඒත් මම අපි එහෙම හරි මුදලක් අය කරන්නත් හේතුව තමයි ඕගොල්ලන්ටත් ඒක එතකොට අගයක් තියෙනවා. එතකොට අපි අර මුදලක් වැය කරලා දෙයක් ඉගෙන ගද්දී ඒකේ අගයකුත් තියෙනවනේ. ඔන්න ඔය වගේ දේකුත් තියෙනවා. ඉතින් නිකම්ම දුන්නම කිසි කෙනෙක්ට අගයකුත් නැහැ. ඇත්තටම නිකම් හැමදේම දෙන්නත් බෑ. ඉතින් වටිනා කියන දෙයක් අපි කාලය වැය කරලා අපි කාලයක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් නිකම්ම දුන්නම ඒකේ අගයක් නැහැ නෙමෙයි. එහෙම එකකුත් තියෙනවා. හරි එහෙනම් හැමෝටම good luck. ට්‍රේඩින් වලින් ගොඩ යන්න නම් හරි දේවල් ඉගෙන ගන්න කොහොම හරි කරලා හැබැයි කාලයක් ඉගෙනගෙන දෙයක් කරොත් ඉතින් ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. බොරු දේවල් පස්සේ ගියොත් නම් දිගටම ඉතින් කරත් වරදින්න පුළුවන්. good luck හැමෝටම good night. හරි මේ හැම වෙලේම හැමෝටම good night එක නැති මේ වීඩියෝ එක බලද්දි. හරි එහෙනම් good luck හැමෝටම ජය වේවා.